පොදුවේ මට උත්තර දෙන්නම් උත්තරේ ලැබුණ නැත්නම් අයහන්ට. දැන් පාස්කු ඉරදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමයි තුවාන් සුරේෂ් සලේ මහතා රැඳවුම් නියෝගයට සිටින්නේ. එතකොට සාමාන්‍ය රැඳවුම් නියෝග යටතේ සිටින කෙනෙකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී කටයුතු කරන ආකාරය අනුව සාමාන්‍ය සම්ප්‍රදාය අනුවම තමයි ඔහු වෙනුවෙන් කටයුතු කරන්නේ. ඒ කියන්නේ කෙනෙක් විශේෂයක් කරලා වද හිංසා පැමිණීමක් හෝ කෙනෙක් විශේෂයක් කරලා අමතර සැපදීමක් වෙන්නේ නැහැ. මේ රැඳවුම් නියෝග ගහලා රඳවාගෙන ඉන්න අනිත් අයට මෙතෙක් කල් කටයුතු කරපු ආකාරයට තමයි ඒ කටයුතු සිදු වෙන්නේ. ඒ ගැන ප්‍රශ්නයක් තිබෙනවා නම් කලින් අයට කටයුතු කළේ කොහොමද කියන එක ගැන ගම්මන්පිල ඇතුළු ඒකට අයට හොයලා බලන්න පුළුවන්. ඒ ආකාරයටම තමයි සුරේෂ් සලේ වෙනුවෙන් කටයුතු කරන්නේ. ඊළඟට මේ ගෝසාව එන්න පටන් ගත්ත මේ ගෝසා වැඩි වෙන්න ගත්ත කාලය සම්බන්ධව අපි අවධානය යොමු කරන්න ඕනේ. තුවන් සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ පෙබරවාරි 25 වෙනිදා. ඔහුට රැඳවුම් නියෝග පළවෙනිවට නිකුත් කරන්න දින 90ක පෙබරවාරි 27. ඒතොර ඒ දින 90 අවසන් වෙනවා මැයි මාසයේ 27 වෙනිදාට. මැයි 27 වෙනිදා යලිත් දින 90ක රැඳවුම් නියෝග ලබා ගන්නවා. ඒතොර මේ ඒ සියල්ල සිදුවන්නේ නීති අනුකූල ක්‍රමවේදය අනුව කිසියෙකුට ඒ ගැන ප්‍රශ්න කරන්න බෑ. රැඳවුම් නියෝග ගහලා තිබෙන්නේ ඒ නියමිත පිළිවෙලට. ඊළඟට පළවෙනි දින 90 දී නොතිබුණු ගෝසාවක් දැන් එන්න පටන් අරගෙන තියෙනවා. ඔබ හොඳට බැලුවොත් මෙච්චර කාලෙකුත් ඔය රැඳවුම් නියෝගයන් යටතේ හිටියේ. ඔය CID එකට තමයි හිටියේ. ඔය විදිහට තමයි අනික් රැඳවුම් නියෝගවල ලක් වූ අයට විදිහට තමයි ඔහුටත් සැලකීම් කළේ. හැබැයි ජුනි 3 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හිටපු බුද්ධ නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් ගත්තත් එක්ක මේ ගෝසාව වෙන මට්ටමකට අවිලා තිබෙනවා ඔබට පේනවා ඇති. එසා නේද? සුරේෂ් සලේ ඇතුළේ හිටපු දින 90කට වඩා වැඩි කාලයක් තුල නොතිබුණු කලබලයක්, සද්දයක් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට විදේශ ගමන් තහනමක් ලබා ගැනීමත් එක්ක ඇති කරලා තිබෙනවා යම් කණ්ඩායමක් ඒ වෙනුවෙන් කටයුතු කරන බව පේනවා. ඉතින් අපිට කියන්න තිබෙන්නේ තුවාන් සුරේෂ් සලේ ඔහු රජ නිලධාරියෙක් හැටියට කටයුතු කරලා තියෙනවා. හමුදා බුද්ධ නිලධාරියෙක් හැටියට කටයුතු කරලා තිබෙනවා. ඔහු දන්නවා මේ පරීක්ෂණ දියත් වෙන ආකාරය පිළිබඳව. ඔහුට අවබෝධයක් තියෙන්නට ඕනේ. ඉතින් පාස්කු ඉරදින ප්‍රහාරය වගේ අපේ රටේ සිදු වුණු ම්ලේච්ඡතම ඝාතනයක් පිළිබඳව පරීක්ෂණ සිදු කරගෙන යනකොට කෙනෙක් වැරදිකරුවෙක් නොවේ නම් කළ යුතු හොඳම දේ තමයි පරීක්ෂණයට සහාය ලබා දීම. ඒක රටේ පුරවැසියෙක් සහ විශේෂයෙන් රාජ්‍ය නිලධාරියෙක් විශේෂයෙන් හමුදා නිලධාරියෙක් හැටියට තමන් වැරදිකරුවෙක් නොවේ නම් පරීක්ෂණයට සහාය ලබා දීමෙන් තමන්ගේ නිවැරදි බව ඔප්පු කරන්න පුළුවන්. හැබැයි තමන් විසින් හෝ තමන්ට සහාය දෙන්න තමන්ට අනුබල දෙන කණ්ඩායමක් විසින් එක්කාසු වෙලා යම් කලබලයක් කරනවා නම් මේ පරීක්ෂණ කඩාකප්පල් කරන්න ඒකෙන් අනියමින් ගම්ම්‍ය වෙන්නේ ඔහු මේකට සම්බන්ධයිද කියන වගේ දෙයක්. කියන්නේ හොඳම දේ තමයි තමන් නිර්දෝෂී බව ඔප්පු කිරීම සඳහා මේ පරීක්ෂණ වලට සහාය ලබා දෙන්න. ඒක තමයි කළ යුතු හොඳම දේ. එතනින් මේ ඝාතනයේ ලක්වුණු අයට සාධාරණයක් කරන්න පුළුවන් සහ මේකේ මහ මොලකරු හොයාගන්න පුළුවන්. මේක දේශපාලන සම්බන්ධයෙන් හොයාගන්න පුළුවන්. අනාගතයේ මෙවැනි ම්ලේච්ඡ ඝාතනයක් දේශපාලන අරමුණු වලින් සිදු කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය කරන නීතිමය ප්‍රතිපාදන සහ යාන්ත්‍රණ සකස් කරන්න පුළුවන්. ඒ සියල්ලට සහාය ලබා දීම තමයි හොඳ වැඩේ. එහෙම නැත්නම් කඩාකප්පල් කරන එක නෙමෙයි. කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා නම් තේරෙන්නේ ඒක පිටිපස්ස යම් වෙන හඳුනාගත්තු දෙයක් තියෙනවා කියන එක කොහොමද මතක තියාගන්න ඕන. මුල් දින 90 නැති කලබලයක් දැන් එන්න පටන් ගන්න තියෙනවා. මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය, අධිකරණ කරුණු වාර්තා කරමින් අධිකරණයේ විභාග වන කටයුත්ත. පරීක්ෂණ නිසියාකාරව සිදුවෙමින් පවතිනවා. ඒකට ඊට දෙන එක තමයි හොඳ. මේ වැදගත් දේ ඔබට පේනවා ඇති පරීක්ෂණ නිසි මාවතේ ගමන් කරනකොට පරීක්ෂණ නිසි බරින් නිසි තැනට යොමු වෙනකොට ඒකට සම්බන්ධයි කලබල වෙනවා කියන එක අපිට පේනවා. ඒක සාමාන්‍ය බුද්ධියට ගෝචර වෙන දෙයක්. ඉතින් අපි ඒ දිහා බලන් ඉන්නේ. ඒකට හැම එකකට උත්තර දෙන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය මේ පරීක්ෂණ නිසි ආකාරයෙන් මෙහෙवला මේ කුමන්ත්‍රණය පිළිබඳව සියලු දේවල් එළිදරව් කරගන්න එක. ඒක අධිකරණයේ වැඩක්නේ. එතකොට දැන් මේ අධිකරණයේ පවතින නඩුවක් පිළිබඳව විවිධ මාධ්‍ය හමු පවත්වලා
ජනතාව ඉදිරියේ ඇවිල්ලා නිලධාරීන්ව හැල්ලුවට ලක් කරලා මේ මාධ්‍ය හමු පැවැත්වීම පිළිබඳව රජයේ මතය මොනවද? ඒ අයව එරස් කරන්න බැරිද? ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන අවධානය යොමු කරලා තිබෙනවා. විමර්ශන වලට බාධාකාරී වන ලෙස යමෙක් හැසිරෙනවා නම් යමෙක් ප්‍රකාශ කළා තිබෙනවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරයි. අධිකරණය එතනින් එහාට තමන්ගේ තීන්දුව ලබා දෙවි. පරීක්ෂණ නිසි පරිදි ඉදිරියට ගමන් කරනවා. අට්ටාල එකක් නෙවෙයි 10ක් ගැහුවත් පරීක්ෂණ නතර වෙන්නේ නැහැ. ඔය 12 18ක් සෙනගරය තියාගෙන හිටියයි කියන එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ නතර කරන්න හරි මොකක්වත් බාධාවක් වෙන්නේ නැහැ. වොයිස් කට් ඕන තරම් දීපු දෙන්න. ඔය වොයිස් කට් ප්‍රචාරය කරන්නත් මාධ්‍යයක් ඉන්නවා. ඉතින් මොනවා කරත් මේ රටේ ජනතාවට යුක්තිය සාධාරණ ඉෂ්ට කිරීම සඳහා මේ රජය බාරගත් ජනවරමනුව කටයුතු කරනවා. මේ පාස්කු දින බෝම ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වෙච්ච ජනතාවට සහ අදත් තුවාල ලැබලා ඒ ඉන්න ජනතාවට ඒ සංවේගයටපත් පවුල්වල ජනතාවට ඇතුළු ඒ සියලු දෙනාට සාධාරණ වෙන පරිදි අපි මේ පරීක්ෂණ කටයුතු ඉදිරියට කරගෙන යනවා. ඒ නිසා වොයිස් කට් දෙන අයගෙන් පේනවා මෙතන තියෙන දේශපාලන සම්බන්ධය මොකද්ද කියන එක. ඔය වොයිස් කට් දෙන හැම එකටම උත්තර දෙන්න ගියොත් එහෙම රටක් ඉස්සරහට යන්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ තැන් තැන් වල ඒව කිය ආවේ. ඒගොල්ලන්ට දේශපාලන අරමුණක් තිබෙනවා මේ පරීක්ෂණ කඩාකප්පල් කරන්න. ඒවට උවමනාවක් තිබෙනවා මේ පාස්කු දින ප්‍රහාරයේ ඝාතනයට සම්බන්ධ දේශපාලන සම්බන්ධතාවයන් යට කරන්නට. ඉතින් ඒකට අපි හැම එකටම උත්තර දෙන්න අවශ්‍යතාවයක් නැහැ. වැදගත්ම දේ තමයි මේ පරීක්ෂණ කඩිනමින් අවසන් කරලා නඩු කටයුතු අවසන් කරන එක. එතකොට මේ සියලු දේවල් ඉදිරියව කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හැම එකටම උත්තර දෙන්න ගියොත් මේක තීරණකුත් නෑ. අනිත් එක ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසිය අධිකරණය විසින් කරන කටයුත්තක්. මට පුළුවන් ද සුරේෂ් සලේ අත්අඩංගුවේ සිටියදී මානුෂික නොවන ආකාරයෙන් සැලකුවායි කියන මේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන්නට රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා අනිවාර්යෙන් පුළුවන්. මොකද මම හිතන්නේ පළවෙනි දින 90 දී සලකපු විදිහටම තමයි දෙවෙනි දින 90 පටන් අරන් තියෙන්නේ. වෙනසක් නෑ. ඔය දින 90ක්ම කන්න දුන්නේ නැත්නම් ඔහොම ඉන්න හම්බෙන්නේ නෑ. ඒ විදිහටම තමයි කරලා තිබෙන්නේ. ජුනි 3 වෙනිදා පස්සේ මොකද විශ්යක් කරලා නැතිවම මට කියන්න පුළුවන්. එතුමා දැන් ওই කාරණේදී ඇත්තටම අනිත් පැත්තට බලනකොට පොඩි ජනතාවට කුතුහලයක් සැකයක් එන හේතුව දවතුමා කියනවා මේක නීතියානුකූලව අධිකරණ ක්‍රියාමාර්ගයෙන් තමයි සුරේෂ් සලේව රඳවගෙන අපි හැමදේම කරන්න කියලා. එතකොට මා ජනතාවගේ ඡන්දයෙන්පත් වෙලා මීට කලින් පොලිසිය බාර හිටපු ඇමතිවරු දෙන්නෙක් ටිරානා ලසු ඒ වගේම රියත්මිර සරත් වීරසේකර දෙන්නම හිටපු ආණ්ඩුවල පොලිසිය බාර ඇමතිවරු. ඒ දෙන්නත් ඊයේ කොටුවට ඇවිල්ලා වොයිස් කට් දෙනවා මේ ඒගොල්ලොත් ඒ උද්ඝෝෂණයට ඇවිල්ලා සහභාගී වෙලා ඉන්නවා මේ සුරේෂ් සලේව නිදාස් කරන්න කියලා. එතකොට දැන් මේක වගකිය යුතු රජයේ හිටපු අමාත්‍යවරු දෙන්නෙක් විදිහට ඒ දෙන්නත් දන්නවා ඇතිනේ කලින් ප්‍රොසීජර් එක මේව තමයි කට්ටියට සලකන්නේ මේක තමයි යන ප්‍රොසීජර් කියලා. ඉතින් මේ කට්ටියත් ආපහු දේශපාලනික අරමුණක් තියෙන්න පුළුවන්. නමුත් රජයේ වගකීම් බාරගත්තු අමාත්‍යවරු විදිහට ඒගොල්ලෝ මේ විදිහට ඉස්සරහට ඇවිල්ලා කරන එක සාමාන්‍ය පුරවැසියන් විදිහට අපිටත් ප්‍රශ්නයක් තමයි. මොකද එයාලා දන්නවනේ ප්‍රොසීජර් එක. දැන් ඊට අමතරව උදේගම්මන් පිළ තමයි පිල්ලයන්ගේ නීතිඥවරයා. එතකොට එතුමා මේ පිල්ලයන් තාමත් ඉන්නවා ඩීఓ ගාලා මේ CID එකේ. එතකොට එයාව නිදාස් කරන්න කියලා කවදාවත් ආන්නේ මේකත් එක තමයි මේ සැකේ මතුවෙන්නේ. පරීක්ෂණ තාමත් අවසන් නැති නිසා ඒ පුද්ගලයන් මේ කුමන්ත්‍රණයට කවර ආකාරයකින් සම්බන්ධද කියන එක මට කියන්න බෑ. මේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් ඇමතිවරු හරි ත්‍රස්තවාදී සංවිධාන හිටපු අය හරි රට හිටපු අය හරි කවර ආකාරයකට මේ සම්ප්‍රහාරයේදී සම්බන්ධයිද අනුබල දුන්නද කියන එක මම දන්නේ නැහැ. ඒ නිසා ඒවා පරීක්ෂණ මට්ටමින් තියෙන්න ඕන දේවල්, පරීක්ෂණ වලින් ඉදිරියට වෙන දේවල්. ඉතින් අපි ඒකට වැඩි කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ගේ දේශපාලන දේශපාලන සම්බන්ධතා නිසා සමහර විට එතනට එන්නට ඇති. කලබල නොවී ඉන්න එක තමයි හොඳම. අපි එදා ඉඳලා මම කියන එක තමයි ඔබට මේ පරීක්ෂණ වලට යන්න ඉඩ දෙමු අපි. ඔබට පේනවා ඇති පරීක්ෂණ නිසි මාර්ගය ගමන් කරනවා කියලා. නැත්නම් මේ ප්‍රතිවාදියාගේ කලබල වීමම තමයි පරීක්ෂණ නිසි පරිදි යනවා කියන එකට තියෙන හොඳම සාක්ෂිය. අපි දකිනවා මේ මහ ජනතාව ටිකක් කලබල වෙනවා මේ යන විදියට. මොකද මේ විශේෂයෙන්ම මේ මිත්‍රයා කිව්ව විදියටම මේ ඔය මතුවලා ඉදිරියට අවිලා ඉන්න අය මීට කලින් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ සිදු කරන අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කරපු අය. ඔබතුමන්ලත් මට මතකයි විපක්ෂයේ ඉන්නකොට මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ කරන අත්අඩංගුවට ගැනීම නවත්වන්න මේ නීති වෙනස් කරන්න කටයුතු කරා. දැන් හැබැයි මේ නීති යටතේම තමයි සලේව අත්අඩංගුවට ගන්නෙ. මෙතන මේ පරස්පර තත්ත්වය තමයි අපි ප්‍රශ්න කරන්නේ. ඔව් මම දැක්ක සුරේෂ් සලේ මහතාගේ පැත්තෙන්මත් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයි කියලා අදහසක් ඉදිරිපත් වෙලා තිබෙනවා. කොහොමත් අපි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා අහෝසි කිරීම සඳහා කටයුතු කරමින් යනවා.
ඒ වෙනුවට අලුත් පනතක් ගෙන තමයි බලාපොරොත්තු වෙන්නේ මේ සංවිධාන අපරාධ මැඩලීම සඳහා. නමුත් දැනට පවතින නීතිය පවතින්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ. ඒ යටතේ ක්‍රියා කළ යුතුයි. ඒ අනුව කටයුතු කරනවා. විශේෂයක් නැහැ.